ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. තෙල් පොඩ්ඩක්වත් දාන්නේ නැතිව වතුරෙන් තම්බලා කිරිම කිරි රසට කොළ පාටට බෝංචු යන්න ඔයගොල්ලොත් කැමති නේද? වැඩි දේවල් දැම්මම බෝංචි වල තියෙන රසය, ගුණය, පැහැය වෙනස් වෙනවා. මේ පොටුවෙන් කඩාගත්ත කිරිම කිරි රස නැවුම් බෝංචි අද අපි තවත් කිරි රසට උයමු. උයන්න කලින් බෝංචි කරලි දෙපැත්තේ තියෙන නූල් අයින් කරගන්නවා. මේ ලපටි බෝංචි නිසා නූල් අයින් කරන්න දෙයක් නැහැ. කරලි දෙපැත්තෙන් පොඩ්ඩක් කඩලා අයින් කරලා හරස් අතට පොඩි තීරු විදියට බෝංචි කරලා කපා ගන්නවා. බෝංචි උයනකොට කහ කුඩු, මිරිස් කුඩු, තෙල්, පොල් කිරි වැඩිපුර එකතු කරගත්තාම බෝංචි වල රසය යටපත් වෙලා තෙල් රස, මිරිස් රස වැඩිපුර අපේ දිවට දැනෙන අවස්ථා එමට. මේ විදියට උයාගෙන බලන්නකෝ කොයිතරම් බෝංචි කියන්නේ රසවත් එළවලුවක්ද කියලා. මේ තීරු විදියට බෝංචි කපා ගත්තාම වැඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕන වෙන්නේ නැහැ. විනාඩි 10කින් බෝංචි ග්‍රෑම් 500ක් උයා ගන්න පුළුවන්. දැන් මේ ටික ඇතුළේකට දාගෙන ඊට පස්සේ අපි කපා ගන්නවා රතුරුණු ගෙඩි 7-8ක්, සුදුරුණු පික් 4ක්, අමු මිරිස් කරල් 4ක්. මේ කිරට උයා ගන්න එළවලුවක් නිසා අමු මිරිස් එකතු කරගත්තාම බෝංචි වල පැහැය වෙනස් නොවි උයා ගන්න පුළුවන්. දැන් මේ ටික ඇතුළේට දාගෙන ඒකම දාගන්නවා කුරුඳු කෑල්ලක්, රම්පේ කෑල්ලක්, කරපිංච ඉත්තක්. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි කාලක්, 3-5 කුඩු තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි කාලක්, උළුහල් ඇට තේ හැඳි භාගයක් මේ බෝංචි එකට දාගෙන බෝංචි වලින් 3 එකක් වැහෙන තරමට වතුර එකතු කර ගන්නවා. අපි මේ බෝංචි එළවලුවට වතුර එකතු කරගෙන තියෙන්නේ මෙන්න මේ තරමට. දැන් මේ ටික හිඳිලා යන්න අපි විනාඩි 5ක් විතර වැඩි ඉන්දරේ ලිපේ තියා ගන්නවා. එකම ලුණුත් එකතු කර ගන්නවා. දැන් මේක වහලා විනාඩි 5ක් තැම්බෙන්න තියමු. මේ විනාඩි 5කට පස්සේ මේ පියන ඇරලා බලන්නේ දැන් උඩ යට මාරු වෙන විදියට මේ බෝංචි එක කලවම් කරලා වහලා තව විනාඩි 4ක් විතර වතුර ටික හිඳෙනකම් ලිපේ තියා ගන්නවා. මේ විනාඩි 4ක් විතර ගියාට පස්සේ පළවෙනි කිරත් දෙවෙනි කිරත් එකට ගත්ත පොල් කිරි කෝප්ප 1/4ක් විතර මේ බෝංචි එකට දා ගන්නවා. දාලා හොඳින් කලවම් කර ගන්නවා. දැන් අපිට පුළුවන් ලුණු කොහොමද කියලා බලන්න. ඊට පස්සේ තව විනාඩියක් දෙකක් මේ දාගත්ත කිරි ටික හොඳින් උතුරනකම් ලිපේ තියා ගන්නවා. කොළ පාටක් රැකගෙන බෝංචි රසට ගානට උයා ගන්න දැන් ඔබටත් පුළුවන්. ඒ විදියට බෝංචි උයලා රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ නරඹලා ලයික් කරන, කමෙන්ට් කරන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝට ඔබ කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.